Ayubowan, Waalaikum, Assalamualaikum, Namaste. අද දවස ඔබලාට අමතක නොවන සුවිශේෂී දවසක් නොනුමානයි. ඒ කියන්නේ අද අපි ගෙන්වන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින අපගේ අතිජාත මිත්‍රයන් පිරිසක්. ඇතිනේ අත්කාරි ඉවර ගන්න මම කරපන්. පළමු කණ්ඩායම ගැන කතා කරනවා නම් ඔහු ගැන කතා කරන දෙයක් ඇත්තේම නැහැ. නමුත් ඔහු අද ගෙන්වන්න ඕන නිසා අපි මෙහෙට ගෙන්නුවා. අපි ඔහුව දැන් අපේ මැදිරියට ගෙන්වන්නයි හදන්නේ. වරාවටේ කියන්නේ පිස්සුද මොනවද කියන්නේ? ඒක අවුලක් නැහැ උන්ට ඉන්නවා. පිස්සු. ඔව් ඔහුගේ හිප් හොප් කලාවේ ආරම්භය ගැන කතා කරනවා නම් පතුලේ ඉඳන් ඇත්තටම ගැඹුරුයි. ඔව් ඒ නමුත් අපි අත දාලා වෙර දාලා බර දාලා මෙන්න පිළිගන්න අපේ රැප් ගායක ශිල්පියා ඩොකි බෝයි කාචුක ආපහු කියන්න බබා එක. Let's get it, bitch! ඔව් ඉතින් මීළඟ කලාකාරණිය ගැන කතා කරනවා නම් ලංකාවේ ලංකාවේ සෝෂල් මීඩියා කඩලපු තරුණයන්ගේ අත්වතාවක් අත්හොල්ලපු සුරුපී සරාගී තරුණිය හිප්පි විශාදී හරි මීළඟ කණ්ඩායම ගැන කතා කරනවා නම් ඔහුටම ආවේනික හැකියාවක් නිසා සමහරු වශී වෙලා අදිරි වෙලා ඔහු ඒ රඟපු රැඟිල්ලට ඔහුට ඇතුළටත් යන්න වුණා. මෙන්න පිළිගන්න මික්සමන් Tunda, taki taki, tunda. හරි මොකද යනකොට එහෙම අවුලක් නැහැ ෂේප් නේද? සුදායි විශ්ව මීළඟ තරංකාරී ගැන කතා කරනවා නම් ඇයිගේ කටහඬ ලංකාවේ රැව් දෙමින් නැති නගු විදේශ රටවල උරුමාදලේ ඇති බවයි කුවේට් රටේ චාටර් වුණ කුවේට් කැමොර අක්කා හරි ඔන්න එහෙනම් අපි කැමරා අක්කගෙන් සින්දුවක් අහලම අපි වැඩසටහන ආරම්භ කරමු. මිහිරි පානේ පදමට ගහලා හෙට මෙරුණත් හිතට සැපයි අද ජොලි කරලා සුමිහිරි පානේ පදමට ගහලා හෙට මෙරුණත් හිතට සැපයි අද ජොලි කරලා ලෝකා නොබීලෝ බකමට වස්තු සොයන්නේ මෙරුණාට වටේ හොඳයි නේද? අපෝ යන්න අපේ කල ගේන්න වෙනවා. යන්න රයිට් එහෙනම් අපේ පළවෙනි තරඟ වටය විදුලි පුටුව ප්‍රථමයෙන් අපේ ජොගි බෝයි කාංචුක සහ පිනිෂාදී. හරි මේක තමයි ප්‍රශ්නේ අයිස් කැරේ කපුටාස්. අයිස් කැඩේ කපුටාස්. මොකද්ද? කිරිබඩු ගාය? කිරිබඩු ගායද? අයිස් කැඩේ කපුටාස්. අයිස් කැඩේ බබා. අයිස් කැඩේ කපුටාස්. අයිස් කැඩේ කපුටාස්. මොකද්ද? අයිස් කැඩේ? අයිස් කැඩේ? හරි කාලේ අවසන් මේ තරග වටේ අවසන් වෙනවා. අපි ඊළඟ කණ්ඩායමට වාර වෙනව තරගයේ. හරි ඔක්කොම රෙඩි දැන් ටික කැමරා රෙඩි නේ මට මේ ප්‍රශ්නේ මේ කියන්නේ බං මේක අර ස්තුබුත් අයියෝ එන මේකයි මේ සැප ලෝකේ කාටද ඕනේ මේ සැප ලෝකේ කාටද ඕනේ මේ සැප sorry
තරගකාරය අවසන්. මෙම්සම මම මොකද හිතන්නේ අපේ අලුත් තරගයේ? මේ 33 වඩා ඒ 33 10 හොඳයි. රයිට් අපේ නම් මේ තරඟ වටේ ලකුණු බලාගෙන මට වේකේ ගියේ බා. හරි. අපි විදුලි පුටුවේ ලකුණුත් අරගෙන මේ විරාමෙන් පස්සෙ හම්බ වෙමු. ආමේ. චෝලේ. වල්ලේ. තෙල් පොලින් වල ඉඳලා අතපය රිදෙනවද? අතපය ඉදිමිලාද? මෙන්න එහෙනම් ඒකට හොඳම විසඳුම. නන්දලේක කොන්ද කැක්කුම් අතපය කැක්කුම් කොහෙන් ගියාද මන්දා? මෙන්න එහෙනම් පළවෙනි තරඟ වටේ ලකුණු ගණන. ඔව් මේ තරග වටේ ලකුණු දෙපැත්තටම හිමිවන්නේ නැත. මෙන්න දෙවන තරඟ වටේ නොහොත් අවසන් තරඟ වටේ. ඒක පොඩි විනාඩි ගිහින් එමු නේද? ඊළඟ පොඩ්ඩ ඉඳහම මේ ඉවරම ඉවරලා යනවා. එහෙනම් දෙවන තරග වටේ කිරි කිරි බෝවේ. මෙන්න එහෙනම් අපේ දෙවනි තරඟ වටේ කිරි කිරි බෝලේ. මේක කරලා තින්නේ මේ කෝන් එක වටේ වට පහක් කරකිලා මේ බැලුම් උඩ වාඩි වෙන්න. වැටිම බැලුම් පුපුරන කණ්ඩායමට ජයග්‍රහණය. අපගේ පළවෙනි තරඟකාරිය ටිප්පින් ෂාදි. හරි මෙන්න අපේ ඊළඟ තරගකාරිය කැමරා බඩු මිල ප්‍රශ්නයක්. කන්න බොන්න සල්ලි නැත්නම්. ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. යන්න එන්න සල්ලි නැත්නම්. මෙන්න ඒකට හොඳම විසඳුම. සිස්ටම් එක චේන්ජ් කරන්න. මෙන්න තරමට දෙකේම ලකුණු එක්ක අපි ඇවිල්ලා ඉන්නවා. ප්‍රථමයෙන්ම ඩොගි බෝවේ කංචුක සහ ටිප්පි නිෂාටි. ලකුණු 69යි. ඒ වගේම අපේ විනිත් ඔපිනේ ලකුණු සංඛ්‍යාව ලකුණු කීයක්ද? ලකුණු 69. මල්ලි කැමරා උන්නේ ඉතින් මල්ලි කැමරා උන්නේ. කිරිපිටි ප්‍රශ්නයක්. මෙන්න හොඳම විසඳුම. දියවර්ණයෙන් ගෙඩි කකුල් දෙකේ හොඳම වැස්සිය. අදම කමින ඔබත් වෙනස වටහා ගන්න. අදම ඕඩර් කරන ඔබට ගෙච්චියක් නොමිලේ. තොග සීමිතයි 225යි.